අපි කියන වහාම ඔබ මත්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. අපි බලාගන්න ලෑස්ති. ඒ අපේ දරුවන් තනියම ගත්තොත් ඒ දරුවෙක් කිසිසේත්ම මේට වගකිය යුතු නැහැ. එකක් ආර්ථික ප්‍රශ්න. අද සතුට පිළිබඳ ඔවුන්ගේ තිබෙන නිර්ණායකයන් ක්‍රීඩාව, සංගීතය, ගීතය, සාහිත්‍ය, රසවින්දනය ඒ කිසිවක් නැති එකම රසවින්දනය මත් වී සිටීම යයි ඒට ලොල්ලු සමාජිකයා හිතනවා. ඒ ඔහුගේ වරදක් නෙවෙයි. එහි පංගුවක් අපිටත් තියෙනවා. අපට බැරි වී තිබෙනවා යහපත් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න. ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි සංස්කෘතියක් තිබෙනවද? දකින තැන බෝලේ අතේ තියන් ඉන්න, බැට් එක අතේ තියන් ඉන්න, හවස දරුවෝ වෙල්ලිපනැල්ලේ සෙල්ලම් කරන, වැවේ දොලේ පීනන සංස්කෘතියක් නැහැ. ක්‍රීඩාවක් තියෙනවා. හැබැයි අපිට මීට දශක කීපයකට පෙර ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. හැම ගමකම වොලිබෝල් කෝට් එකක් තිබුණා. ගොයන් කැපුවට පස්සේ කුඹුරේ ක්‍රිකට් ගැහුවා. වැවට බහලා පීනුවා ඒ ගොඩ මෙගොඩ. සංස්කෘතියක් තිබුණා. අද සංස්කෘතියක් නැහැ. අද ක්‍රීඩාවක් තිබෙනවා. පොදු මහ ජනයා සංස්කෘතිකම ලෙස බද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ඒ තරුණයාට දොස් පවරිමි වැඩක් නැහැ. අපි ඒ තරුණ පරම්පරාවට අලුත් ක්‍රීඩා සංස්කෘතියක්, අලුත් රසවින්දනය පිළිබඳ කලාපයක්, ගීතය, සාහිත්‍ය, පොදුභාවය, සමාජය පිළිබඳ බැඳීම මේ පිළිබඳ සංඥාවන් අපි ලබා දිය යුතුයි.